ක්‍රිස් නෝනිස් මහතා අධ්‍යාපනික සුදුසුකම් ලන්ඩන්හි විද්‍යාවේදී ගෞරව උපාධිය MBBS ලන්ඩන් උපාධිය MRCP එක්සත් රාජධානී උපාධිධරේ රොයල් බ්‍රොමිටන් හැමස්මිත් සහ ඇඩන් බ්‍රුකේ පශ්චාත් උපාධිධරේකි එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය විද්‍යාලයේ සමාජික සජින්දවාස් ගුණවර්ධන මහතා අධ්‍යාපනික සුදුසුකම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ලියා ඇත වෘත්තීය පළපුරුද්ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හා සිවිල් සමාජ සේවයේ කොට ඇත ශ්‍රී ලංකන් න්‍යායාලයන් සමාගමේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සමාජික අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ගෝලීය අර්මුදලේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ හිටපු සමාජික ලන්ඩනයේ රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමේ උප සභාපති පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික බ්‍රිතාන්‍ය ආසියා පදනමේ ශ්‍රී ලංකා උපදේශක මණ්ඩලයේ සභාපති මැක්වුඩ් සමූහ සමාගමේ සහ මැක්වුඩ්ස් පර්යේෂණ පදනමේ සභාපති 2011 සැප්තැම්බර් මාස සිට 2014 ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලෙස සේවය කර ඇත. වෘත්තීය පළපුරුද්ද පියගම නිදහස් වෙළඳ කලාපයේ ටේප්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම ආරම්භ කිරීමට රුපියල් මිලියන 2.5ක් ණයටගෙන එය ආපසු නොගෙවා සිටීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක වග උත්තරකරුවෙක් වී ඇත. ටේප්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමට 1999-2000 කාලය තුල ලද පැමිණිල්ලක් මත වංචා විමර්ශන ඒකකය මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ සජින්ද වාස්ට එරෙහි නඩුවක් ගොනු කර තිබේ. ඒ අනුව දින 10ක් මහර රක්ෂිත බන්ධනාගාරයේ සිට ඇත. 2002 වසරේ යොට් යාත්‍රාවක් අලුත් වැඩියා කිරීමට ඇමරිකානු ඩොලර් 8000ක් ලබාගෙන එම කාර්යය ඉටු නොකිරීම පිළිබඳ වංචා විමර්ශන ඒකකයට සජින්ද වාස්ට එරෙහි පැමිණිල්ලක් ලැබී ඇති අතර එම ඒකකෙන් ඔහුට විරුද්ධව වරෙන්තුවක්ද ලබාගෙන ඇත. එහෙත් ඒ වන විට සජින්ද වාස් එම මුදලද රැගෙන ඩුබායිහි ට්‍රයිකෝ සමාගමේ සේවය කිරීමට සේවයට ගොස් තිබේ. මූලාශ්‍රය 2006 ජූලි 2 වෙනිදා සන්ඩේ ලීඩර් පුවත්පත ඩුබායි ට්‍රයිකෝහි සේවය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වෙළඳ හා විදේශ කටයුතු හිටපු ප්‍රධාන විධායක නිලධාරී මිහින් ලංකා සමාගම ග්‍රේ ලයින් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපෘති සංවර්ධන කළමනාකරු ලෙස සේවය කර ඇත. හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජික මග නැගුම ව්‍යාපෘතිය 2010 වසරේ සිට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයායි.